ආයුබෝවන් සුබ දවසක්. බොහොම කාලයකට පස්සේ ඔයගොල්ලන්ට මම අද විශේෂ වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් අපි බලමු අද මේ මොකද්ද මේ වීඩියෝ එක කියලා. මෙන්න මේ බෝඩර් එකක්. ඉතින් බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලීම් කරලා තිබුණා බෝඩර් එකක් print කරන ක්‍රමය කියලා දෙන්න කියලා. ඉතින් මම අද බෝඩර් එකක් print කරන සරලම ක්‍රමය කියලා දෙනවා. මේකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ බෝඩර් එකක් කිව්වහම ඒක එක දිගටම print කරනවා. එක බෝඩර් එකක් එක කොනක ඉඳලා ඈතට යනවා. නමුත් අපිට ස්ක්‍රීන් එකේ තියෙන්නේ මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක්. අඟල් 18ක විතර ප්‍රමාණයක්. ඉතින් මේ අඟල් 18ක ප්‍රමාණය එක දිගට print කරගෙන යන්න ගියාම ප්‍රශ්නයක් තියෙනවා. එකක් print කරලා ඊළඟ එක තියන්න ඕන හරියටම ඊළඟ ජොයින්ට් වෙන තැන. ඉතින් මේ ජොයින්ට් වෙන තැන තියෙනකොට හරියට මෙතන පේන්නේ නැහැ මේ තින්ත දාලා අපි පළවෙනි වතාවේ ඇද්දට පස්සේ දෙවෙනි එකේදී මේක පේන්නේ නැහැ. ආන්න ඒක නිසා මේ වෙලාවේ මම කියලා දෙනවා බොහොම සරලවම කොහොමද බෝඩර් එකක් print කරගන්නේ බොහොම සරලම විදිහ. තාම සරලම ක්‍රමයකට මේ බෝඩර් එකක් print කරන්නේ කොහොමද කියලා දෙනවා. රැඳිලා ඉන්න වීඩියෝ එකක්. ඔන්න දැන් මම මේ බෝඩර් එක print කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මේකෙදින් මූලිකවම අපි එක දෙයක් කරගන්නවා මේ අපි print කරන තැනට අදාළව මේ බෝඩරේට අපිට ගන්න ඕන කොටසට හැර ස්ක්‍රීන් එකේ වෙනත් තවත් බෝඩර් තියෙනවා නම් මෙන්න මේ පැකින් ටේප් එක මෙන්න මේකෙන් අපි අනවශ්‍ය කොටස් ටික වහ ගන්නවා. ඒක ඉස්සර වෙලාම අපි කරගන්න ඕන. ඉතින් මේකේ බෝඩර් දෙකක් තියෙනවා. එකෙන් මම එකක් මේ විදිහට මේ දැන් මෙතන පේනවා ඇති දෙකක් තියෙනවා. මෙන්න මේ කොටස මේ විදිහට ඒක අපිට print වෙන්නේ නැති වෙන්න මේ packing tape එකෙන් වහ ගන්නවා. මේක වහනකොට අපිට print වෙන්නේ නැති වෙන්න ඕන නිසා මේක මේ පිටපැත්තේ කියන්නේ මේ අනිත් පැත්තෙන් වැහුවොත් ඒක හරියන්නේ නැහැ. මොකද මේකේ තින්ත ගෑවිලා තිබුණොත් තින්ත මේකෙම බ්ලොක් වෙන්න බලනවා. එහෙම බ්ලොක් වුණොත් මේ තින්ත වේලුණොත් බ්ලොක් වෙන්න බලනවා. ඉතින් ඒක නිසා තින්ත වේලා ගන්න නැතුව මේ වැඩේ කරගන්න ඕන. එතකොට හරි. දැන් ඔන්න මේ කොටස් ටික අපි වහගත්තා. දැන් අපි අදාළ තැනට තියෙනවා. දැන් මේ වෙලාවේ මේ ස්ක්‍රීන් එක මෙහෙම තියෙනකොට අපිට යට මේ රෙද්ද පේනවා. මෙන්න මේක තමයි අපිට මේ වෙලාවේ මේ බෝඩර් එකක් වෙන්නේ. ඉතින් මම මේ ස්ක්‍රීන් එකට සාමාන්‍යයෙන් මේ බෝඩරේට සෙන්ටිමීටර එකක් විතර මේ බලවාටියේ ඉඳලා සෙන්ටිමීටරයක් විතර ඈතින් අපි පොඩ්ඩක් බලමු. අඟලක් විතර ගමු. ඔව්. අඟලක් විතර ඈතින් වෙන්න මේ බෝඩර් එක print කරනවා. මම මේක අද print කරන්න යන්නේ සුදු පාටට RBW වලින්. ඔන්න මම මේක වහගත්තා. මේ ස්කූජි එක තියෙනවා. මේ ස්කූජි එක V shape එකේ ස්කූජි එක. ස්කූජි වර්ග දෙකක් තියෙනවා. එකක් V shape එක තියෙනවා. අනිත් එක box type එක තියෙනවා. මෙතන හතරක් වෙච්ච ක්‍රමයක්. ඉතින් මේ V shape එකත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. box type එකත් පාවිච්චි කරන්න පුළුවන්. මම මේක විශේෂයෙන් කියලා දෙන්න ඕන. මේ V shape එකේ ස්කූජි එකක් පාවිච්චි කරනකොට මෙන්න මෙහෙම අංශ කර්ණුවට කෙලින් අතර තියලා මෙන්න මේ විදිහට කෙලින් අතර තියලා ස්ක්‍රීන් එකෙන් මෙහෙම අදින්න ඕන. අර box type එකේ එක ස්ක්‍රූජ් එකකින් අදිනවනම් මෙන්න මේ පැත්තකට හරවලා අදින්න ඕන. නමුත් V shape එක ගොඩක් වෙලාවට මෙහෙම කෙලින් අදින්න පුළුවන්. මෙහෙම අදින්න ඕන. ඒක නිසා මේ මොකද ඒවත් තේරුම් ගන්න මොකද නැත්තම් මේ බොහෝ අය කියනවා මේ
මේකේ print වෙනකොට බොඳ වෙලා වගේ වෙනවා. අන්න ඒ වගේ දේවල් වෙන්නේ මෙන්න මේ කාරණේ නිසා. මේ ස්ක්‍රූජ් එකෙන් අදින ක්‍රමයේ වැරද්දක් නිසාත් එහෙම වෙන්න පුළුවන්. මම දැන් මේ ස්ක්‍රූජ් එක මෙන්න මෙහෙම අදිනවා. අන්න කොනටම ගන්න බැරි නිසා මම මේ පැත්තෙන් ඉඳලා ආපහු මේක අදගෙන එනවා. මම එතන print උනේ නැහැ. අපිට පේනවා ඒක. මේකේ විශේෂත්වය තමයි මාගොල්ලෝ කිව්වා මේ විදිහට අපි print කරාට පස්සේ මේ තින්ත ටික අහක් කරගත්ත ගමන්ම මුලින්ම කරන්න ඕන දේ තමයි මේ ස්ක්‍රීන් එක මෙහෙම තිබ්බොත් වැඩි වෙලාවක් තිබ්බොත් වේලෙනවා. සම මේකෙන් ගලවපු ගමන්ම මම මෙන්න මේ ස්පොන්ජ් කෑල්ලක් මේ විදිහට වතුර එකක් තියෙනවා මේක පොඟවල ඉස්සර වෙලා මේක මෙහෙම පිහදලා. දැන් මොකද වෙන්නේ? මේ ස්ක්‍රීන් එක මේ වතුර තියෙන නිසා මේක වේලෙන්නේ නැහැ. හරි? දැන් මේක මම මේ ටැප් එකක් ළඟට දැන් ඔයාලා මේ විදිහට පෙඟෙවුවට පස්සේ ටැප් එකක් ළඟට ගෙනියන්න. ටැප් එකක් ළඟට ගෙනියලා දැන් මම මේක තියා දෙන්න ඕන නිසා මම මේ ටැප් එකට ගෙනියන්නේ නැහැ. මේ විදිහට දෙපැත්තෙන්ම වතුර ගාලා මේ ස්ක්‍රීන් එක පිහදලා නැවත මේ වැඩේට ගන්නවා. මේකේ හොඳට මේ තින්ත තියෙන ඒවා අයින් කරන්න ඕන. ස්ක්‍රීන් එකේ තින්ත ඉතුරු වෙන්න හොඳ නැහැ. දැන් මේ ස්ක්‍රීන් එක හොඳටම සෝදලා ඉවරයි මේ. මේක දැන් මේ අපිට දැන් print වෙන තැන් වල කොහෙවත් තින්ත නැහැ. මේක හොඳට මේ සෝදලා පිහදලා අයින් කරගත්තා. මේක දැන් පැත්තකින් තියලා අපි බලනවා මේ print කරගත්ත මේක වේලා ගන්න ඕන. ඉතින් ඒකට මම මේ වෙලාවේ hair dryer එක පාවිච්චි කරනවා. මේ වැඩේ කරන්න ඕනේ කලබල නැතුව. ඉතින් මේ දැන් මේකේ එක කොටසක් ඔන්න print කරලා ඉවරයි. දැන් අපි බලනවා ඊළඟ කොටසට. මේක හොඳින් බලා ගන්න. මේක ගොඩාක් වැදගත්. මේ ඊළඟ කොටස දැන් මේකේ මේ තින්ත අපේ අතේ ගෑවෙන්නේ නැහැ. දැන් මේ මෙහෙම තිබ්බට ගෑවෙන්නේ නැහැ. හොඳට වේලලා තියෙන්නේ. එතකොට මේ යටින් මේ ස්ක්‍රීන් එක පේනවා මේ. ඔයාලට පේනවා ඇති. මට හිතෙන්නේ මෙහෙම ගත්තාම මෙහෙම යට ඉතුරු ඊළඟ කොටස පේනවා. අපිට එතකොට හරිම ලේසි මේක හරියටම තැනට ප්ලේස් කරගන්න. ඔන්න දැන් මට හොඳට යට පේනවා. දැන් මම මේ ඊළඟ එකත් print කරන්න යන්නේ. ඔන්න දැන් මට මේක හරියටම මේ හරි ප්ලේස්මන්ට් එකේ තියාගත්තා. දැන් මට මේකේ මේ යටින් පේනවා කලින් print කරපු තැන. ඒතර මට මේක හරියටම මේ තැනට ප්ලේස් කරගන්න පුළුවන් වුණා. මම දැන් print කරනවා. ආපහු අර තින්ත ටිකමයි ස්ක්‍රූ ජේම ඉතුරු කරගත්තා. ඔන්න අර විදිහටමයි දැන් මම මේ print කරගත්ත එක හොඳට print වෙලා තියෙනවා. ඔන්න බලන්න දැන්
ඔයාලට පෙනේ මේක ඊළඟ එක print වෙලා තියෙනවා හරියටම එක දිගටම වෙනසක් නොවේ. තේරුණා? දැන් හරියම ප්ලේස්මන්ට් එකේ print වෙනවා. මම දැන් මේකත් මේ විදිහට හොදනවා. මොකද මේ හොදන්නේ වැඩි වෙලා මේ විදිහට තියන්නේ. තිබ්බොත් ස්ක්‍රීන් එක ගල් වෙනවා. ඒක නිසා මම වැඩි වෙලා තියන්නේ නැහැ. සෝදලා පිහදලා තමයි මම ගන්නෙ. ඔයාගේ ස්ක්‍රීන් මේ වගේ වැඩේ ඉවර වෙච්ච ගම ඉක්මනින්ම සෝදන්න ඕනේ. හැබැයි ඔයා සාරි print කරනකොට මැන්ඩලා එකක් හරි මොනවා හරි print කරනකොට ඒ එකෙන් 10ක් විතර print කරන්න තියෙනවනේ මේ විදිහට එකින් එක සෝද print කරන්න එපා. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ දැන් මේ border එකක් කරනකොට තමයි මම මේ වැඩේ කරන්නේ. මේක දැන් බලන්න දැන් තින්ත චුට්ටක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්න ඔක්කොම ගියා. දැන් ස්ක්‍රීන් එකෙන් පැත්තකින් තියලා අපි ආපහු මේක මේ විදිහට ඩයරකින් ඉවරයි. දැන් බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට අපි මේ print කරපු order එක කොයි විදිහද කියලා. ඒක මේ අර එක දිගටම මේ border එක ලස්සනට තියෙනවා. ඉතින් මේක අර කෑල්ලෙන් කෑල්ල print කරා කියලා අපිට මේකේ පේන්නේ නැහැ. ඒ තරම්ම මේක හරියටම එක දිගටම මේ border එක print වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් මෙන්න මේ වගේ border එකක් එක දිගටම print කරන ක්‍රමය මොකක්ද කියලා අද මම ඔයගොල්ලන්ට කියලා දුන්නා. එතකොට මේක මීට වඩා තවත් ක්‍රම තියෙනවා. ඒ ගැන විශේෂ දෙයක් කියන්න තියෙනවා. තව මේ මීට වඩා තවත් ලේසි ඒ වගේම මේ වේගවත් විදිහට කරන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඉතින් මේ අද ඔයගොල්ලන්ට මම කියලා දුන්නේ මේ border එකක් print කරන එක ක්‍රමවේදයක්. එකක් විතරයි. තව මේ වගේ ක්‍රම කීපයක්ම තියෙනවා. මම විශේෂයෙන් ඒ ගැන අද ඔයගොල්ලන්ට කියන්න ඕනේ අපේ ඔන්ලයින් ක්ලාස් එක, ඒ කියන්නේ Zoom ක්ලාස් එක තියෙනවා. මේ මාසේ, ඒ කියන්නේ මාර්තු මාසේ 27, 28, 29 කියන දවස් තුනේදී රාත්‍රී 7 ඉඳලා 9:00 වෙනකම්. ඔයාලට පුළුවන් මේ වගේ border print කරන ඒවා විතරක් නෙමෙයි, screen printing මුල ඉඳලා ඉතා සරලව බොහෝ ප්‍රමාණයක් කියලා දෙනවා. ඒ කියන්නේ අපි මේ ස්ක්‍රීන් ප්‍රින්ටින් වල සාරි මුද්‍රණය කරන්න, ගවුන් රෙදි, ඒ වගේ රෙදි මුද්‍රණයට අදාළ ගොඩාක් ඒවා කියලා දෙනවා. ඊළඟට ස්ක්‍රීන් හදාගන්න හැටි මුල ඉඳලම කියලා දෙනවා. ස්ක්‍රීන් එකක් කොහොමද හදාගන්නේ, ෆ්‍රේම් එකක් කොහොමද හදාගන්නේ, ඒත් එක්කම එක්ස්පෝස් එකක් කරන්නේ කොහොමද, අන්න ඒක විශේෂයෙන්ම එක්ස්පෝස් කරන ක්‍රම තියෙනවා. PVC තින්ත සඳහා එක්ස්පෝස් කරන්න, ඒ කියන්නේ
SR වර්ගයේ මේ දේවල් එක්ස්පෝස් කරන්නේ කොහොමද? TES එකෙන් එක්ස්පෝස් කරන්නේ කොහොමද? ඒ වගේ ඒවට තියෙන විශේෂ ක්‍රමවේද මොනවාද? ඊළඟට අපි කොහොමද මේ වගේ බෝඩ් print කරන්න ගියාම ඒ එක දිගට print කරන තවත් ක්‍රමවේද තියෙනවා ඒවා කියලා දෙනවා. ඊළඟට වර්ණ කීපයක් මුද්‍රණය කරන්නේ කොහොමද කියලා දෙනවා. ඒ කියන්නේ one color, two color මුද්‍රණය කරන්න, three colors. ඒ වගේ වර්ණ කීපයකින් නිර්මාණයක් කරනවා නම් ඒක මුද්‍රණය කරන්නේ කොහොමද කියන ක්‍රමවේද කියලා දෙනවා. ඊළඟට PVC වලින් කරන විදිය. දැන් අපි හිතමු පොලිතීන් වලට, ප්ලාස්ටික් වලට ඒ වගේ දේවල් වලට print කරන්නේ කොහොමද? ඒවට පාවිච්චි කරන්නේ මේ තියෙන දු water based paint නෙමෙයි oil based එක. ඒක PVC paint කියලා කියනවා. ඒවට පාවිච්චි කරන්නේ කොහොමද? screen wash වර්ග, remove වර්ග පාවිච්චි කරන්නේ කොහොමද? අන්න ඒ වගේ මේකේ අපි මේට වඩා වෙනස් තව දේවල් තියෙනවා. අන්න ඒවත් කියලා දෙනවා. පොලිතීන් වලින් පොලිතීන් බෑග් වලට ඔය කඩවල ටියුලිප් බෑග් ඒ වගේ දේවල් වලට කොහොමද print කරන්න කියන එක කියලා දෙනවා. ඊළඟට මේ කැම්බ්‍රෙල්ලා රෙදි, අමු රෙදි බෑග් වලට, කොට්ට උර වලට ඒ තියෙන ක්‍රමවේදයන් ටික කියලා දෙනවා. ඉතින් මුද්‍රණය කරන ක්‍රම, ස්ක්‍රීන් හදා ගන්න ක්‍රම, ඒ වගේ විශාල ඒරියා එකක් අපි මේ කවර් කරනවා මේ ඊළඟ අපේ ක්ලාස් එකේදී. ඉතින් අපේ ඔන්ලයින් ක්ලාස් ක්‍රම දෙකකට තියෙනවා. වෙබ්සයිට් එකේ තියෙනවා. යට ඕන දවසක ඕන වෙලාවක ඒක මෙල දීලා ගන්නත් පුළුවන් බලන්න. මේ ව්‍යාපාරයක් විදිහට ඔයගොල්ලෝ ගොඩනගෙනවා නම් මේ කියන ගොඩාක් දේවල් වලින් මේ ව්‍යාපාර හදා ගන්න පුළුවන්. ඉතින් ටී-ෂර්ට් කරන අයට කොහොමද ඒක කරන්න පුළුවන් වෙන ක්‍රමවේද මොනවාද? ඊළඟට සාරි වගේ දේවල් වලට කොහොමද කරන්නේ? වගේ Tamanට මේකේ ඇස්සේ මේ විශාල ඒරියා එකක් කවර් වෙනවා. මේ ඒත් එක්කම Tamanට ඕන ව්‍යාපාර ශාස්ත්‍රයක් තෝරගන්නත් පුළුවන්. ඉතින් ඒකෙන් කොහොමද කරන්න කියන එක අපි බොහොම පැහැදිලිවම A to Z කියලා දෙනවා. ඉතින් හරි අවස්ථාවක් තියෙනවා, හොඳ අවස්ථාවක් මේ වෙලාවේ ඔයගොල්ලන්ට මේ ක්ලාස් එකට සෙට් වෙන්න. ඉතින් ඒ ගැනත් මතක් කරනවා. ඒ වගේම අද මම හිතන්නේ මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට යම් දෙයක් තේරුණා නම් මේක ගැන අපිට මේ කියලා දුන්න දේවල් සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට මොනවා හරි තවත් ඉදිරියට ඉගෙන ගන්න ඕන නම් මේ පේන නම්බර එකට WhatsApp පණිවිඩයක් දාන්න. ඒ වගේම මේ තින්ත වර්ග, මේ තියෙන ස්ක්‍රීන්, මේ හැම දෙයක්ම ඔයගොල්ලන්ට අපෙන් මිලදීලා ගන්න පුළුවන්. ඒ ගැන අවශ්‍ය නම් ඒත් මේ WhatsApp එකට පණිවිඩයක් දෙන්න. මේ පේන අංකයට WhatsApp පණිවිඩයක් දීලා ක්ලාස් එකේ විස්තරات දැනගන්න. මේ ඉතින් බොහොම කාලෙකින් වීඩියෝ එකක් කරන්නත් උනේ. තව ඉදිරියේදී තවත් මේ වගේ ඔයාලට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ කීපයක් මම අරන් එන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා අපේ මේ සංජීවාට් YouTube channel එකත් එක්ක රැඳෙන්න, මේක share කරන්න, comment කරන්න, like කරන්න. ඔයාට බොහොම සුන්දර ගමනක් යන්න පුළුවන් අපිත් එක්ක. බොහොම ලස්සන ව්‍යාපාරයක් හදාගන්න, බොහොම ව්‍යාපාරික අදහසක් තියෙන එක දියුණු කරගන්න අපේ මේ YouTube channel එක ප්‍රයෝජනවත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයගොල්ලෝ හැම දිනාටම සුබ දවසක්.